ඉස්සරහ පිටිපස්ස පේන්නේ නැති තරමටම මීදුම තියෙනවා. සීතලයි. අපි අද ඇවිල්ලා ඉන්නේ මැලේසියාවේ ගෙන්ටින් අයිලන්ඩ්ස් වලට. මෙතන කේබල් කාස් වලට කාර් වලින් යන්න. මේ දවස්වල මෙහි දේශගුණේ ගොඩාක්ම මේ සීතලයි. දවසම වැහැලා මීදුම වෙලා මොකම පේන්නේ නැති වෙලා තියෙන්නේ. ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු. ගත්තේ නැති කෙනෙක්ට මෙතනින් ටිකට්ස් ගන්න පුළුවන්. නැත්නම් කලින්ම ටිකට්ස් අරගෙන එන්නත් පුළුවන්. උඩට ගිහින් තමයි කේබල්ස් කාර් වලට යන්න ඕනේ. අපි උඩට ගිහිල්ලා බලමු. පල්ලෙහා ෆුඩ් කෝට් එක වගේ තියෙනවා. ඉතින් කෑම ගන්න පුළුවන්. shopping mall එක වගේ තියෙනවා. shopping කරන්නත් පුළුවන්. උඩත් තියෙනවා shopping කරන්න. මෙතනින් තමයි කේබල් කාර් එකට අපිට මේ නගින්න තියෙන්නේ. අවන්ඩ ස්ටේෂන් කියලා ගහලා තියෙනවා. අපේ ගත්ත ටිකට් එක ස්කෑන් කරගෙන ඇතුළට ඇවිල්ලා මේ වගේ queue එකේ ගිහින් අතනින් මේ නගින්න පුළුවන්. වෙනදට නම් පැහැදිලිව පේනවා ඉස්සරහ ටික. අද හැබැයි මීතුම වැඩි හින්දා එහෙම ඉස්සරහ පේන්නේ නැහැ. ගමන් තමයි නගින්න තියෙන්නේ. Photos, attention.
නගින්න තියෙන්නේ දැන් මේ යන අතරේ තමයි අපිට නගින්න ඕන. මෙතන ඉඳලා දැන් යන්න තියෙන්නේ. ඉස්සරහා යන එක පේනේද දන්නේ නැහැ අද මීදුම නිසා. යන්න තියෙන්නේ ඉතින්. කන්ද උඩට යනවා. අද ගොඩක්ම මීදුම තියෙන දවසක්. වෙනදස් නම් ඉතින් මෙහෙම නැහැ. ඉස්සරහා යන එක පේනවා. නමුත් අද ගොඩක්ම මීදුම නිසා මේ දවස්වල මැලේසියාවට ගොඩක් වැසැල්ල නිසා මීදුම වැඩි. ලංකාවේ නුවරඑළිය වගේ තමයි මේ අද මෙහෙ. ඉස්සරහා පිටිපස්ස පේන්නේ නැති තරමටම මීදුම තියෙනවා. සීතලයි. මේක ලොකු එක්ස්පීරියන්ස් එකක්. මැලේසියාව ආවොත් හැමෝම එන්න කියලා ආරාධනා කරනවා. මොකද ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. කේබල් කාර් එක යන ගමන් මග තව තියෙනවා මේ මගින් බැහැලා අපිට යන්න ටෙම්පල් එකක්. ඒකටත් යන්න පුළුවන් මේකෙන්ම. මේ කේබල් කාර් එකෙම ගිහිල්ලා මගින් බැහැලා ඒ ටෙම්පල් එකට ගිහිල්ලා ආයෙ ඇවිල්ලා උඩට යන්න පුළුවන්. මේක යන ටිකක් ඉතින් එක්ස්පීරියන්ස් එක කියන්නේ බයකුත් තියෙනවා. මේක කඩන් වැටුනොත් කැලයක් ඇතුළට තමයි කඩාගෙන වැටෙන්නේ. කොහෙන් මතුවේද කොහෙන් හොයාගන්න වෙයිද කියලා දන්නේ නැහැ ඉතින්. උන්නට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්නත් ඕනේ. පල්ලෙහා පාර තියෙනවා වාහන යන. ඒවට ඔක්කොටම උඩින් තමයි යන්නේ මේ කේබල් එක. කේබල් එක දෙකක් අතර යන එකක්. පල්ලෙහාට යන ඒවායි උඩට යන ඒවායි දෙපැත්තෙන් යනවා. අද සීතල වැඩි දවසක් ඉතින්. වෙනදට මෙච්චර නැහැ. අද ගොඩක් වැඩි. ඒකට ලෑස්ති වෙලාවෙත් නෑ. ජැකට් එකක්වත් අදන් ආවේ නෑ. ඉතින් මෙච්චර වෙයි කියලා හිතුවේ නෑ. වෙනදට මෙහෙම නෑ. අපි පිට කලිනුත් ඇවිල්ලා තියෙනවා. මේ මීදුම ගොඩක් වැඩි. දේශගුණය වෙනස් වෙනවනේ. අපි දැන් එන්නෙන්නම මේ උඩට යන්නේ. කන්ද උඩටම යනවා. මේ කොච්චර උසයිද කියලා නම් කියන්න දන්නේ නැහැ. බලලා දාන්න ඕගලන්ට පල්ලෙහායි. අපි දැන් ටෙම්පල් එකට යන්න මෙතනින් බහිනවා. බැහැලා ඇවිල්ලා මේ ආපහු උඩට යන්න තියෙන්නේ. මෙතනින් බැහැලා ටෙම්පල් එකට ගිහිල්ලා එතනක් කොහොමද කියලා අපි බලමු.